නවමු තාක්ෂණය ගොවිබිමට කැඳවෙමින් සම්ප්‍රදායික ගොවියා වෘත්තීය නිපුණත්වයෙන් පිරිපුන් අයෙකු බවට පත්කරන තාක්ෂණික පෙළහරක ආරම්භය. ඒපාක් අයිබෝවන් කෘෂිංශ නවීකරණ ව්‍යාපෘතිය ජාත්‍යන්තර සේවා සපයන ආයතනයත් එක්ක එකතු වෙලා අපේ ගොවි ජනතාවට ලබා දෙන අලුත් තාක්ෂණය ඔබත් එක්ක බෙදා හදා ගන්නවා අපි මේ වැඩසටහනේ. ඔන්න දැන් අපි හිටවපු ගස්වල අස්වැන්න අපිට ලැබිලා. දැන් මේ අස්වැන්න නෙලාගෙන කොහොමද අපනයන වෙළඳපොළ දක්වා සූදානම් කරන්න කියලා අද වැඩසටහනෙන් අපි ඔබත් එක්ක සාකච්ඡා කරනවා. ඇත්තටම අපි දැන් අස්වනු නෙලීම තීරණය කරද්දී ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ මේ රිබන් එක. අපි කලින් සඳහන් කරපු විදිහට අපි මුවේ එනකොටම පළවෙනි සතියේම අපි රිබන් එක දානවා. ඒකට අනුව අපි සති 10, 11 සහ 12 කියන වයස් කාණ්ඩවල කෙසෙල් කැන් තමයි අස්වනු සඳහා අපි තෝරගන්නේ. සති 12න් පස්සේ කෙසෙල් කැන් අපනයනය කරන්න බෑ. මොකද අනිවාර්යෙන් එක ඉදීමට ලක් වෙනවා. අපි සති ගණන වගේම අපි මේ කෙසෙල් ගෙඩියේ සයිස් එක, ඒ කියන්නේ ගණත් කොච්චර වටරවුමක් තියෙන රවුම් ප්‍රමාණය කොච්චරද? ඒ කියන්නේ මිලිමීටර 28, මිලිමීටර 30, සාමාන්‍ය අපි මිලිමීටර 30 සීමාවේ තමයි අපනයනට සඳහා ගන්නේ. ඒතකොට මිලිමීටර 30 තියෙනවද කියලා අපි මේ අස්වනු නෙලන්න කලින් මේ කැලිපර් එකක් පාවිච්චි කරලා මෙතන හදාගත්ත සරල කැලිපර් එකක් මිලිමීටර 30 දෙවෙනි ඇවරියේ අපි ගෙඩිය තියෙනවද කියලා බලනවා මිලිමීටර 30ක්. ඒතකොට ඔයාලට දැන් දකින්න පුළුවන් මේකේ මිලිමීටර 30ක් තියෙනවා. ඒ කියන්නේ මිලිමීටර 30 තියෙනවා නම් අස්වනු නෙලීම සඳහා සුදුසුයි. ඒක සති 10 වෙන්න පුළුවන්, 11 වෙන්න පුළුවන්, 12 වෙන්න පුළුවන්. සති 12 දී අනිවාර්යෙන් අපි මිලිමීටර 30 තිබ්බත් නැතත් මේ ශේෂ්ත්‍රයෙන් මේ කැන ඉවත් කර යුතුයි. ඉතලා මේ කඳ පුළුවන් තරම් උඩින් කපලා කැපුමක් යොදලා අපි මේ 7 ඉලක්කමේ ආකාරයේ හැඩයට ගස නමා ගැනීම සිද්ධ කරනවා. මෙන්න මේ ආකාරයට දෙපැත්තට පොඩි කෝටු කෑලි දෙකක් බැඳලා මේ කෝටු කෑලි දෙකට තංගුස් නූලක් බැඳලා මේකෙන් තමයි අස්වනු නෙලීම සිද්ධ කරන්නේ. මේ පොලිතින් බෑග් එක බොහොම අඩු ගේජ් එකකින් සකස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මයික්‍රෝන 30ක් වගේ ප්‍රමාණයක්. ඒ නිසා නැවත දෙවනුව භාවිතා කිරීම අපහසුයි. මේක එකපාරක් තමයි පාවිච්චි කරන්න පුළුවන්. මේක භාවිතා කරලා අවසන් වුණාම අපි මේකට වතුර එකතු වෙන්න නොදී වැලි මේ වගේ දේවල් එකතු වෙන්න නොදී අපි මේක ප්‍රතිචක්‍රීකරණය කරන්න නැවත අදාළ සමාගම් වෙත යවනවා. මේ අපි අස්වනු නෙලන සාකේ මේ විදිහට කෙහෙල් පිත්තක් අරගෙන එක පැත්තක් සූරලා පීලක් ආකාරයට අපි සකස් කරගන්න ඕනේ. මේ කෙසෙල් ඇවරි කිරි බේරෙන්න තියන්න. ඒ කියන්නේ මේ ක්‍රවුන් එක එහෙම නැත්නම් අපේ කෙහෙල් ඇවරියේ කැපුම් ස්ථානයේ සම්පූර්ණ පැයක් තියන්න ඕනේ සෙවන සහිත ස්ථානයක මේකේ කිරි බේරලා අවසන් වෙලා සීල් වෙනකම්. මේ අපි දාලා තියෙන රිබන් එකත් මේ අස්වනු නෙලලා කිරි බේරෙන්න තියෙන ස්ථානෙම තියාගන්න ඕනේ. අපි මේක පැයකින් පස්සේ අර ප්ලාස්ටික් කූඩයක ඇසුරුම් කරණය කරනවා. ඇසුරනකොට මේ ඒ අදාළ රිබන් එක අපි ගැට ගහන්න ඕනේ මේ ප්ලාස්ටික් කූඩේ. ඇවරි වෙන් කරගෙන අපි මේකේ කිරි බේරෙන මේ පීල මැද්දෙන් පැයක කාලයක් තියන්න ඕනේ. එතකොට අපි මේකෙන් ඉවත් කරගන්නේ ඇත්තටම කෙසෙල් ඇවරි විතරමයි. අපි ඇවරි ටික පමණයි ශේෂයෙන් ඉවත් කරගන්නේ. ඉතුරු වෙන සියලුම ව්‍යාජ කඳ ඒ වගේම මේ කෙසෙල් කැනේ හනස්ස ඒ ඔක්කොම අපි මේකට දි รา පත් වෙන්න අරනවා. එහෙම නැත්නම් කාබනික ද්‍රව්‍ය එකතු වීමට මේ ශේෂ්ත්‍රයටම එකතු වෙන්න අරිනවා. මේ ෆිෂ් ලයින් එක දාගැනීමේදී ඉතාමත් සරල සහ පහසු ක්‍රමයක් තමයි මේ අය පාවිච්චි කරන්නේ. මේ සඳහා විශේෂයෙන් ක්‍රමයක් තියෙනවා නැත්නම් මේ විදිහට හරහා යොදලා විතරද පාවිච්චි කරන්නේ? කොහොමද ඒක පාවිච්චි කරන්නේ? ඇත්තටම ඒක දැන් අපේ ගොවි මහතුරු Tamanට පහසු විදිහට හදාගෙන තියෙනවා. ඕනනම් කෝටු කෑලි දෙකක් බැඳලා මේක කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර විදිහට වයර් එකක් බැඳලා ටක් ගාලා මේ ඇවරි හරහා යවාගෙන කරන්න පුළුවන්. ඔබට පේනවා ඉතාමත් සරල සහ පහසු ක්‍රමයක්. මේ තුල ඔබට පේනවා නම් කෙසෙල් ඇවරිය
මේ ගැන යමක් කියමු නේද උපාලි මහත්තයා මේ සීල් වෙලා තියෙන විදිහ? ඔව් ඇත්තම දැන් ඔයගොල්ලෝ දකින්න පුළුවන් මේ විදිහට හොඳ රවුම් කැපුමක් ගන්න පුළුවන් මේ අපේ පාවිච්චි කරන මේ මාළු අල්ලන තංගුස් නූලෙන් කපන එකේ. අපි දැන් අස්සුණු නෙලීමේ දැන් සම්පූර්ණ ඇවරේජ් ටික ඉවත් කරගෙන මේ විදිහට අපි පැයක පමණ කාලයක් මේකේ ශේෂ්ත්‍රයේ හේවනක තියෙනවා වේලෙන්ද කිරිබේරෙන්ද. ඊට පස්සේ අපි ඇත්තට මේ රිබන් එක ඊටම වැදගත් අපිට අපේ ඉන්වෙන්ටරියේදී එහෙම නැත්නම් අපි ගාව තියෙන දත්ත ගබඩාවේ මේක අස්වනු නෙරුණා කියන්න මේක අපේ පැකින් හවුස් එකට යන්න ඕනේ. එහෙම නැත්නම් අපේ සැකසුම් මධ්‍යස්ථානට ගියන් පස්සේ එතන ඉන්න ෆෘඩ් ඩෙස්ක් ඔෆිසර් මේක ඉන්වෙන්ටරියෙන් අයින් කරගන්නවා මේක අස්වනු නෙරුණා කියලා. එතකොට ඊට පස්සේ අපි ශේෂ්ත්‍රයේදී මේ කෙහෙල් ගහෙන් අපි මේ අරගෙන යන්නේ සැකසුම් මධ්‍යස්ථානට අරගෙන ඇවරේජ් ටික විතරයි. ඊට පස්සේ අපි මේ ඉතුරු කොටස් ටික මේ ව්‍යාජ කන්ද පුළුවන් තරම් උඩින් අපි කැපීමක් සිද්ධ කරනවා කපලා ඉතුරු කොටස් ටික ඉතා කුඩා කොටස් වලට කපලා මේ ශේෂ්ත්‍රයේම අපි මේ ශේෂ්ත්‍රයේම අපි අතුරලා දානවා. ඒක කොම්පෝස්ට් එහෙම නැත්නම් අපේ ශේෂ්ත්‍රයට කාබනික ද්‍රව්‍ය එකතු කරන්න වියෝජනය වෙන්න සලස්වනවා. අපි රැගෙන යන්නේ මේ ඇවරේජ් ටික විතරයි. ඒත් එක්කම මේ කඳේ තියෙන ඊටාම පොහොසත් පොටෑසියම් වලින් එතකොට මේකේ පොටෑසියම් සහ ජලය එයාගේ ඊළඟ පරම්පරාව පෝෂණය කරන්න ඉතුරු කරනවා. ඒත් එක්කම මේක ව්‍යාජ කඳ අපි තියෙනවා බයෝ ට්‍රැප් එකක් විදිහට. එහෙම නැත්නම් අපේ ස්වභාවික උගුලක් ජීව උගුලක් විදිහට මේක තියෙනවා. මොකද කඳගුල්ලගේ හානිය පැමිණුණොත් ඉස්සරලාම දුර්වලගෙන තමයි හානි කරන්නේ. ඒ නිසා අපි එතකොට අර ප්‍රධාන ඊළඟ ගහට හානියක් වෙන්නේ නැහැ. අපිට ට්‍රීට්මන්ට් මොනවා හරි ප්‍රතිකාර කරනවා නම් මේ ව්‍යාජ කඳට අපි නැත්නම් මේ ඉතුරු කරලා තියෙන කඳට ප්‍රතිකාර කරන්න පුළුවන්. APAC Agriculture Technology Demonstration Park. APAC Limited එකේදී මොකද්ද මේ ප්‍රොඩක්ට්ස් මැනේජ්මන්ට් එකෙන් සිද්ධ වෙන්නේ? කෘෂිංශයේ නවීකරණ ව්‍යාපෘතිය යටතේ ෆෘඩ් ඩෙස්ක් කියලා කියන්නේ අපේ සියලුම අපේ පළතුරු වල ශ්‍රේෂ්ඨ දත්ත පිළිබඳ තොරතුරු රැස් කරන මධ්‍යස්ථානයක් විදිහට තමයි අපි මේ ෆෘඩ් ඩෙස්ක් කියන එක හඳුන්වන්නේ. එතකොට අපේ පොදු ලැයිස්තුගත නොකළ සමාගම් වල දත්ත සම්පාදනය කිරීම තමයි මේ ෆෘඩ් ඩෙස්ක් එක මගින් කරන්නේ. එතකොට PUC හෙවත් පබ්ලික් අන්ලිස්ටඩ් කම්පැනි එකේ හාර්ට් එක ලෙස අපි හඳුන්වන්නේ මේ ෆෘඩ් ඩෙස්ක් එක. අපේ ශ්‍රේෂ්ඨයේ අපි රිබන් ටැග් කරනවානේ. ඒ ටැග් කරන රිබන් වල තොරතුරු අපි ලබාගෙන අපි එම දත්ත මේ පරිගණකගත කරලා අපේ PUC ආයතනයට අවශ්‍ය තොරතුරු සම්පාදනය කරනවා මේ ෆෘඩ් ඩෙස්ක් එක හරහා. එතකොට අපිට බලන්න පුළුවන් අනාගතයේදී ඉදිරි සති 10ක් සඳහා අපි කොපමණ ප්‍රමාණයක් කැන් ප්‍රමාණයක් තියෙනවද? එතකොට අපිට බොක්ස් කීයක් ප්‍රොඩක්ට් කරන්න පුළුවන්ද? ඒ වගේම බන්ච් රේෂියෝ එක, එතකොට හෑන්ඩ්ස් වෙයිට් එක, එතකොට අපිට පැක් කරන්න පුළුවන් වෙයිට් එක වගේ තොරතුරු බොහෝ ප්‍රමාණයක් අපි මේ පුරෝකථනය කිරීම හරහා අපිට ලබා ගන්න පුළුවන්. APAC Agriculture Technology Demonstration Park. රාජාංගනයේ ඔබ මේ දැක්ක ඇඹුල් කෙසෙල් වකාවේ අපලනි කටයුතු සිදුවෙන්නේ රාජාංගනය APAC ලිමිටඩ් කියන සමාගමක් ලෙස මේ ගොවි ජනතාව ගොනුගත වෙලා. මේ සමාගමේ කළමනාකරු අපිත් එක්ක ඉන්නවා. අපිට කියන්න කොහොමද මේ කටයුත්ත සමාගමක් ලෙස සිදුවන්නේ? රාජාංගනයේ APAC ලිමිටඩ් කියන්නේ ගොවි සමාගමක්. ප්‍රදේශයේ ඉන්න ගොවි ජනතාව එකතු වෙලා එයාලගේ කොටස් හිමියන් විදිහට තමයි මේ සමාගම දැනට ක්‍රියාත්මක වෙන්නේ. එයාලගේ අස්වරු නෙලන කෙසෙල් අරගෙන එනවා. අරගෙන ආවහම
ෆාර්මට වෙනම ලියාපදිංචි අංකයක් ලබා දීලා තියෙනවා. ඒ ලියාපදිංචි අංකය අනුව අපි ෆාර්මට GRN එකක් නිකුත් කරනවා එයාගෙන කෙසෙල් වල බර ප්‍රමාණය අනුව. ඒ GRN එක නිකුත් කරාට පසුව අපි එයාගේ කෙසෙල් කොටස් වලට වෙන් කරනවා එයාගේ තියෙන ක්වොලිටි එක අනුව. පළවෙනි ක්වොලිටි එක අපි එක්ස්පෝර්ට් එකට යොදා ගන්නවා. අපනයනය සඳහා සුදුසුම කෙසෙල් තමයි ඒ සඳහා යොදාගන්නේ. ඒ අපනයනය සඳහා සුදුසු කෙසෙල් වලින් ඉවත් වන කෙසෙල් රිජෙක්ට් වෙන කෙසෙල් අපි යොදා ගන්නවා සුපර් මාකට් සඳහා විකිණීම් සඳහා. අපි තුන්වෙනි ක්වොලිටිය කිසිම වෙලාවක අපතේ යවන්නේ නැහැ. අගය එකතු කර නිෂ්පාදන චිප්ස් එහෙම නැත්නම් කෙසෙල් පිටි වගේ නිෂ්පාදන සඳහා වෙනත් කම්පැනි එකකට අපි ලබා දෙනවා. ඒත් එක්කම අපිට අපෙන් කෙසෙල් ලබා ගන්න ආයතනය අපිට ලබා දෙන මුදල් අපේ ගොවි මහත්තුරුන්ට ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් හරහා මුදල් අපි ලබා දීමක් කරනවා. කළමනාකරණය කරගන්න අපිට 5% කොමිස් මුදලක් අපි සමාගමේ තබා ගන්නවා ගොවි මහත්මයෙක්ගේ. ශ්‍රේෂ්ඨයෙන් නෙලා ගන්නා කෙසෙල් අස්වැන්න අපනයනය සඳහා සූදානම් කරන සැකසුම් මධ්‍යස්ථානයේ තමයි ඔබ මේ දකින්නේ. මෙහිදී සිදුවන කටයුතු සහ ක්‍රියාවලිය මොකක්ද කියලා අපි දැන් දැනගමු. අපිට කියන්න දැන් මෙතනදී මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්නේ? ඔව් ඇත්තටම දැන් අපි ගොවි මහත්තුරු ශ්‍රේෂ්ඨයේදී අස්වනු නෙලලා පයක් ඒ තියලා කිරි බෙරුණන් පස්සේ මේ විදිහට පිළිවෙලකට අසුරලා කෙසෙල් මේ ප්ලාස්ටික් කූඩවල අරගෙන එනවා. ඊට පස්සේ අපි අර එහා පැත්තේ තරාදියෙන් බර කිරලා එයාට අපි GRN එකක් දෙනවා. ඔයාගේ කෙසෙල් මෙච්චර ප්‍රමාණයක් ආවා කියලා. ඊට පස්සේ අපි ඊළඟ ස්ථානයේදී අපි පළවෙනි සේදීමක් කරනවා ඇලුමිනියම් සල්ෆේට් භාවිත කරලා. මෙහිදී ශ්‍රේණි කිරීමක් සිදු වෙන බවක් අපි දැනගන්නට ලැබුණා. මේ ගැන මොකද කියන්නේ? ඔව් ඇත්තටම දැන් මේකෙදී අපි පළවෙනිවරෙන්ම කරන්නේ මේක ඇලුමිනියම් සල්ෆේට් වලින් හොදනවා. ඇලුමිනියම් සල්ෆේට් වලින් හොදන්නේ මේක කිරිවත් කිරීමට ඇලුමිනියම් සල්ෆේට් උපකාරී. ඊට පස්සේ ක්ලෝරින් ජලයෙන් හොදනවා. මේ ක්ලෝරින් ජලයෙන් හොදපුවාම මේකේ ඉන්න පොඩි කුඩා සත්තු ඉන්නවනම් උන් විනාශ වෙලා යනවා. ශෝධන අවස්ථාවේදී දෙවෙනි ස්ථානයේදී අපි කෙසෙල් තේරීමකට ලක් කරනවා. ඒ කියන්නේ සෙන්ටිමීටර 12ක් දිග තියෙන්න ඕනේ සාමාන්‍ය. ඒ වගේම thickness එක මහත මිලිමීටර 30ක් තියෙන්න ඕනේ. එතකොට ඒට නැති කොටස් අපි කාණ්ඩ දෙකකට වෙන් කරනවා. දෙවෙනියට එන කාණ්ඩය අපි සුපර් චේන් මාකට් එකට යවනවා. තුන්වෙනියට එන කාණ්ඩ තනි ගෙඩි වගේ ඒවා අපි පිටි නිෂ්පාදනයට එහෙම නැත්නම් චිප්ස් කපන්න මේ කෙසෙල් භාවිතා කරනවා. අපිට කියන ශ්‍රී මහත්තයා දැන් ඇත්තටම මේ විදිහේ තාක්ෂණයක් ඕනේ, අලුත් තාක්ෂණයක් ඕනේ මේ අපනයනය දක්වා සකස් කිරීමට. මෙතනදී මොකද්ද වෙන්නේ? අපි මේ වැකියුම් පැකින් එකකට තමයි අපි මේ පැකින් එක කරගෙන යන්නේ. පැකින් එකෙන් ගොඩක් වෙලාවට කරන්නේ එතිලීන් පිටත් කරන ප්‍රමාණය අනිත් පෙට්ටි වල යන එක අවම කරන එක. අනිත් එක තමයි මේකේ තියෙන උෂ්ණත්වය පිටත යන එකත් අවම කරන එක තමයි අපි මෙතනදී මේ ක්‍රියාවලින් මේ ප්‍රධාන වශයෙන්ම කරන්නේ. ඇත්තටම සති දෙකක වගේ කාලයක් මේ විදිහේ කෙසෙල් අපි අපනයනය සඳහා ගත කරනවා තවත් කෙනෙක් පරිභෝජනය කරන අවස්ථාව දක්වා. මේ කාලය තුල ඉදීම අපි නවත්තලා තියාගත්තොත් තමයි අපනයන වෙළඳපොළේදී මේ පළතුරු සඳහා හොඳ වෙළඳපොළක් නිර්මාණය වෙන්නේ. ඒ සඳහා තමයි මේ විදිහේ වායු රෝධක බෑග් වල මේවා අසුරලා රීෆර් කන්ටේනර් වල තවදුරටත් උෂ්ණත්වය අඩු කරලා ප්‍රවාහනය කරන්නේ. මොන විදිහේ රටවලද මේක අපනයනය කරන්නේ? විශේෂයෙන්ම ඩුබායි, කටාර්, ඕමාන්, මාලදීව වගේ රටවල් වල අපි මේක අපනයනය කරන්නේ ප්‍රධාන වශයෙන්. ඇඹුල් කෙසෙල් වගාව මේ විදිහේ නව තාක්ෂණයක් යොදාගෙන වගා කරන්න ඔබේ ප්‍රදේශයේ ජනතාව, ගොවි ජනතාව එකතු වෙලා සමාගමක් ලෙස ගොනුගත වෙලා මේ වගාවට අවතීර්ණ වුණොත් ඔබේ නිෂ්පාදනත් අපනයනය දක්වා අපිට වැඩි දියුණු කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙමනම් යලිත් ලබන සතියේ මේ විදිහම අලුත් තාක්ෂණ යොදාගෙන තවත් වගාවක් සිදු කරන ආකාරය පිළිබඳව ඔබ දැනුවත් කිරීමේ සූදානමින් ඔබ හමු වෙන්න දෙනවා. එතෙක් ඔබට අලුත් දැනුම ලැබෙන වාසනාවන්ත සතියක් ප්‍රාර්ථනා කරනවා.